වැහි බර අහසක් 17 වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. වරුණියගේ සහෝදරියට ඇමතුමක් ගත්තේ හිත හදා ගැනීමට බොහෝ උත්සාහ කර ඉන්න අනතුරුවය. අරු අපි ශනුක පුතාලගේ ගෙදර අයත් එක්ක කතා කරමු. ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා නම් දාගත්ත දිනයටම කසාද කරමු. වරුණි මේ වචන ටික කලපා ගත්තේ බොහෝ වෙහෙසිය. ඔයාට පිස්සු දක්කේ? වෙච්ච වැරැද්දට මම ඔයාගෙන් සමාව ගන්නාවම ඔයා මෙතන කසාදයක් ගැන කියන්නේ? අරුණි එකහෙලාමේ ප්‍රතික්ෂේප කළාය. ශනුක පුතාගේ සිටුවේෂන් එකයි මෙයාලගේ පෙනුමයි නිසා එක සාධාරණයි කියමුකෝ. මේක ගැන හැදිච්චකමනේ මම බලාගන්නම් මේ ගැන. මට කොහොමත් එයාගෙනුත් සමාව ගන්න යෝනේ. අරුණි නැවතත් පැවසීය. අනේ මන්දා ඒ වුණත් ශනුක පුතාටුනත් තීරණයක් ඇතිනේ. අපි යාලගේ ගෙදර අයත් එක්ක කතා කරමු. අරුණි අවසන් වතාවට පැවසීය. ප්‍රභාෂි උදෑසන සිටම සිටින්නේ කලබලයෙනි. ඒ ඇගේ සැමියා වන ආකාශ් පැමිණෙන්න නිසාය. දෙමව්පියන්ගේ වුවමනාවට ඇය ආකාශ් සමග විවාහ වුණද ඔවුන් අතර එතරම් හොඳ සබඳතාවක් නොවිය. ඇය සතුටින් සිටින්නේ මවගේ නිවසට පැමිණි විට පමණි. ප්‍රභාෂගේ ආදරය වූයේ රශ්මිකය. නමුත් රශ්මික ඇයව මගහරින්නට ඇගේ දෙමව්පියන් මේ විවාහය නොකරන්නට ඇය සතුටින් සිටින බව ඇය සිතයි. මොකද තමුස මේ කලබලෙන්? ප්‍රභාෂි දෙස බලා සිටි ශනුකය සොයය. ආකාශනවලු. ඇය කීවේ දුරකථනය දෙස බලාගෙනය. තමුසේ දැන්වත් අම්මලාට ඇත්ත කියනවා. ජීවිතයේ ඉතුරු කාලෙවත් සතුටින් ඉන්න. දැන් බලන්න අපිට මොන ප්‍රශ්නාවත් දරාගන්න ආදරේ නිසා. ඒකයි වටින්නේ. ශනුක ඇගේ ජීවිතයේ ප්‍රශ්න හොඳින්ම දන්නේ කෙල්ල ඇගේ ප්‍රශ්න බෙදාගන්නේ වින්දු සමග නිසාය. මාත් ඉක්මනට තීරණයක් ගන්නවා. ඇය පැවසුවේ පමණකි. ශනුක ගියේ කාර්යාලයට. ශනු මේ විරන්නේ ඇවිත් ෂූට් කරලා දුන්නා. වින්දු වෙනුවට. ඩිරෙක්ටර්ස්ලා හිතුවේ අපේ වින්දු කියලා. සශ්‍රිකා පැවසීය. ශනුකය තරම් ගණන් නොගත්තේය. මොකද ලංකාවක් තියෙනවා කියලා මතක් වුණේ. ප්‍රභාෂි ආකාශ්ගෙන් විමසීය. ඔහු කටකොනකින් සිනාසී නිවසට ඇතුළ විය. ඔහු චාරික හා චන්දිමාට සුහදව කතා කළේය. පුදුම රඟපෑමක්. ප්‍රභාෂි තනිව පැවසුවාය. වසර කීපයකට පෙර ප්‍රභාෂකයේ ශනුකව සොයාගෙනය. ඔහු සිටිය ඔවුන්ගේ කුඩා ආයතනය අලුත් වැඩියක් සැලසුමක් නිර්මාණය කරමිනි. නංගි මල්ලිකෝ මට ලොකු ප්‍රශ්නයක් අනේ. ප්‍රභාෂකීවේ දැස්සල කඳුළු පුරවාගෙනය. ඇයි අක්කේ මොකක්ද ප්‍රශ්නේ? බින්දු ඇසුවේ කලබලේනි. ප්‍රභාෂි වින්දුට සියල්ල පැවසීය. එයා මට කැමති නැති එක තමා වින්දු මට තියෙන දුක. ඒ ඇස්සේ අම්මලා මනමාලයකුත් බලලා. එයා කැමති වුණා නම් මට කොහොමහරි අම්මලාගේ කැමැත්ත ගන්න තිබ්බා. ප්‍රභාෂි කීවේ කඳුළු කඩා වැටෙද්දීය. ශනුක සමග අමනාප වී සිටියේ ඔහු දයට වංචා කරන බව සිතාය. ඒ නිසාම කෙල්ලට ප්‍රභාෂිගේ හැඟුම් අවබෝධ විය. කෙල්ලගේ දැස්වලද කඳුළුය. ඇයි ප්‍රභාෂිකේ හිත සැනසවීමට උත්සාහ කළාය. මොකද මේ දෙන්නම කඳුළු පුරාන්? ශනුක විමසීය.
ප්‍රභාෂී ඇගේ ගැටලුවහුට පැවසවාය. ඉතින් ඕ අකමැතිනම් තමුසේ කොල්ලට කැමති වෙනවා. මේකට බෑ කියන්න වෙන හේතුවකුත් නෑනේ. ශනුකගේ කතාවට නම් වින්දුට කේන්ති ගියාය. මෙයාට තේරෙනවා දක්කේ වේදනාව. කොහොමත් බොරු කියන බොරු කරන මිනිස්සුන්ට ඇත්තාදරේ තේරෙන්නේ නෑ. එයාලට ඒක සෙල්ලමක්. වින්දු එසේ පවසා පිටව ගියේ කේන්තියනේ. ශනුකට සිදුවූදේ සිතා ගැනීමට නොහැකි විය. ඉතින් ළමයි මා හිතනවා මේ කොටසත් ඔයාලට කලින් කොටස් වගේම දැනෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් ඔයාලට කතාව ගැන හිතෙන දේ කමෙන්ට් එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඕන.